මාකටිං සහ කොන්ටෙන්ට් ක්‍රියේෂන් වලට AI පාවිච්චි කරනවාද කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ කරන්නේ ලොකු වැරද්දක්. මම අදාවේ ඔයගොල්ලන්ට කියලා දෙන්න AI සහ කොන්ටෙන්ට් ක්‍රියේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් AI tools ටිකක් ගැන. දැන් මම මෙහෙම දැම්මහම කමෙන්ට්ස් වල එනවා මේවට වැඩිය tools තියෙනවා. මේවට වැඩිය හොඳ tools තියෙනවා. එහෙම කියන අයට කියන්න තියෙන්නේ මේවට වැඩිය හොඳ tools තියෙනවා. ඒවා පල්ලෙහා කමෙන්ට් කරන්න. මොකද එතකොට අපිට ඔක්කොමලට knowledge එක share කරගන්න පුළුවන්. මොනවද ඒ tools කියලා. මොකද මම හැම දෙයක්ම දන්නෙත් නැහැ. මමත් research කරලා පාවිච්චි කරලා අතපත ගාලා කරන දේවල් මේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ ඊට වැඩිය හොඳ tools තියෙනවනම් පල්ලෙහෙන් ඒ tools comment කරන්න. right අපි යමු පළවෙනි එකට හැමෝම දන්න ChatGPT. ඉතින් ChatGPT වල තියෙනවා deep research ඒ වගේම pictures හදන ඒ වගේම සෑහෙන tools වගේක් තියෙනවා ChatGPT content creation වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ළඟදී දැක්ක අර picture trend එක අර artist කෙනෙක්ගේ Gilby හරි Ghibli හරි මොකක් හරි කියලා වල ඒ artist ගේ picture trend එක හෙන viral ගියා. ඒ වගේ සෑහෙන දේවල් create කරන්න පුළුවන්, images create කරන්න පුළුවන්, thumbnails create කරන්න පුළුවන්. ඒ කියන්නේ simple prompt එකකින් thumbnail එකක් create කරන්න පුළුවන්. A man surfing on a shark. මම ඔක ඊයේ ගහලා බැලුවා. ඒක ටකස් ගාලා එනවා. ඊට පස්සේ ඒ ජෙනරේට් කරපු පින්තූරයට ඔයාගේ රෙෆරන්ස් පික්චර් එකක් අප්ලෝඩ් කරලා ඔළුව මාරු කරන්න පුළුවන්. ඒක 100% වෙන්නේ නැහැ. වඩා සාමාන්‍ය ලයික්නස් එකක් එනවා ඒ වගේ දේවල් වල. ඉතින් ChatGPT හොඳ පාවිච්චි කරන්න පුළුවන් tool එකක් ඔයගොල්ලන්ගේ content creation වලට, especially static content වලට. සහ written content වලට. අපි කියමු ඔයගොල්ලෝ LinkedIn එකේ post එකක් දානවා, නැත්නම් Facebook හැල්ලක් ලියනවා. ඒ වගේ ඒවට actually සිංහලත් support කරනවා. හැබැයි පොඩ්ඩක් එහෙම්ෙන් edit කරලා ගන්න ඕනේ. නැත්නම් අර ගමේ වෙද මහත්තයා කතා කරන විදිහට තමයි සිංහල එන්නේ. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් ChatGPT use කරන්න content creation වලට, written visual content වලට. Copy.ai, Writesonic සහ Claude AI. ඔය තුන සෑහෙන දෙයක් කරන්න පුළුවන් written content වලට ඔය තුන එක්කහුව කරලා. ඒකයි ChatGPT තෝකට එක්කව කරාම ෆුල්ම ගේමක් දෙන්න පුළුවන්. Claude කියන්නේ part written content වලට අපි මගේ marketing agency එකේ Realjoy එකේ script ලියන්න මම පාවිච්චි කරන්නේ Claude. ඉස්සරම ChatGPT premium එක පාවිච්චි කර හිටියා. නමුත් මට Claude introduce වුණාන් පස්සේ ආයේ ChatGPT එකෙන් අවශ්‍යතාවයක් නැහැ. මෙහෙමයි. සමහර වෙලාවට අපි tools දෙක තුනක් ඕනේ අපිට ඕනේ විදිහට fine tune කරගන්න සහ human intervention එක පොඩ්ඩක් ඕනේ වැඩේ කරගෙන යන්න. නැත්තම් වෙන්නේ කියන්නේ හරිම ස්ටෑන්ඩඩ් ඒවා තමයි ස්ක්‍රිප්ට්ස් තමයි ජෙනරේට් වෙන්නේ. So usually අපි මගේ clients ලට Realjoy එකේ අපේ clients ලට videos කරන්න scripts මම generate කරන Claude AI එකකින් ඔයගොල්ලෝ Claude AI check out කරලා බලන්න. Canva AI එකයි Adobe Firefly. ඔය tools දෙකත් visual image generation වලට සෑහෙන්න උදව් වෙනවා. ඔගොල්ලන්ට කිසිම ඩිසයින් knowledge එකක් ඕනේ නැහැ. basically explain කරලා prompt එක ලියුවාම ඒ prompt එකට අදාළ දේවල් generate කරනවා. ඒ prompt එකට අදාළ pictures Adobe Firefly වලින් generate කරනවා. Adobe Firefly මාරම advanced tool එකක්. ඔයගොල්ලන්ගේ arsenal එකේ use කරන්න ඕනේ. Lumen 5, Pictory and InVideo. මේ තුනෙන් පුළුවන් scripts videos කරන්න. දැන් InVideo වගේ program එකක් පාවිච්චි කරොත්, InVideo වගේ app එකක් පාවිච්චි කරොත් එහෙම basically ඔගොල්ලෝ script එකක් දුන්නාම ඒ script එකට හරියන විදිහට ඒගොල්ලොම B-roll හොයලා, ඒගොල්ලොම images generate කරලා, ඒකේ තියෙනවා තව paid version එකේ custom ඒවා generate කරන්න පුළුවන්. ඒ app එකෙන්ම generate කරලා ඉවර වෙලා ඔගොල්ලන්ට full final video එකක් දෙනවා. ඒ කියන්නේ ඔකට 11 labs ඒ වගේ voice හොඳට run කරන scripts run කරන voice හොඳට කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ HeyGen වගේ පාවිච්චි කරනවා. මම ගොඩක් වෙලාට HeyGen පාවිච්චි කරනවා මගේ videos වලට. ඔයගොල්ලෝ මගේ videos දකිනවා නම් අර මම business plan දෙන videos ඒවා ගොඩක් ඒවා මම voice එක record කරලා HeyGen වලින් තමයි create කරන්නේ. Once upon a time, a man lost his key and spent hours searching for it in the dark. Frustrated and exhausted, he gave up and went to bed. The next morning, he found the key right where he had left it, under the bright light of the sun. Hope you... HeyGen වල තියෙනවා privacy policy එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ face එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන අයගේ faces පාවිච්චි කරන්න බෑ. ඒකින්ද ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ apps පාවිච්චි කරනවා නම්, videos කරනවා නම්
videos වලට ඔයගොල්ලන්ට use කරන්න පුළුවන් in video Heygen plugin එකකුත් ගන්න ඒ වගේම Lumen 5 Pictory කියන apps පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මොනවා හරි ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඉවර වෙලා මේ වීඩියෝ එක යාළුවෙක් එක්ක share කරගන්න. මගේ private community එකක් තියෙනවා entrepreneurs ලට basically මම කරන්නේ වෙන මේ රටවල් වල මම ඉන්නේ කැනඩා වල e-commerce entrepreneurs ලා ලංකාවේ e-commerce businesses run කරලා successful වුණ entrepreneurs ලා ඒ වගේ special guest කෙනෙක් once a month ගොඩක් වෙලාවට once a month ඒ වගේ special guest කෙනෙක් ගෙනල්ලා session එකක් කරනවා. එතකොට ඔයගොල්ලන්ට global access එකක් හම්බ වෙනවා. ලෝකේ ඉන්න entrepreneurs ලට ලෝකේ දිනපු මිනිස්සුත් එක්ක directly interact කරන්න ඒගොල්ලන්ගේ stories directly අහන්න. ඒක intimate අපි කැප් කරනවා මේ community එක 1000 people ලගින් කැප් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වේ කොහොම වෙයිද දන්නේ. තාම මම හිතන්නේ 15000ක් ඉන්නේ community එකේ. ඉතින් ඔයගොල්ලන්ට අලුතෙන් දේවල් ඉගෙන ගන්න කැමති නම් nas.io/kamaj කියලා ගිහිල්ලා ඔයගොල්ලෝ code එක use කරන්න K1000 පළවෙනි 1000ට 50% off. එහෙනම් ඉල්ලන්න. ජය වේවා.